10 වසර විද්‍යාවේ ජීව විද්‍යාව කොටසට අයිති වෙන පාඩමක් තියෙනවා. ජීවයේ රසායනික පදනම කියන පාඩම. ඕකේ අන්තිමට තියෙනවා chart එකක්. ළමයි කවුරුත් බලන්න ආස නැති. එච්චර පාඩම් කරන්න කැමති නැති chart එකක්. ඒකේ තියෙන්නේ අපේ ශරීරයේ තියෙන විටමින් කියන්නේ මොනවද? මොනවද තියෙන විටමින් වර්ග? ඒවා ජලයේ දිය වෙනවද? ඒවා ජලයේ දිය වෙන්නේ නැතුව මේදාම්ලවල දිය වෙනවද? සහ එක එක විටමින් වර්ගයක් අරගෙන ඒ විටමින් වර්ගයේ තියෙන ප්‍රයෝජන මොනවද? ඒ විටමින් වර්ගය නැති වුණොත් ශරීරයේ දකින්න ලැබෙන රෝග ලක්ෂණ මොනවද? ඒ විටමින් බහුල ආහාර මොනවද? ඔය ලයිස්තුව ගුරුවරු 100ක් ඉගන්වුවොත් 100 ආකාරයකට උගන්වන්නේ. හැබැයි ඕක මතක හිටින විදිහට ඉගෙන ගන්න පොඩ්ඩක් අවධානයෙන් බැලීම ප්‍රමාණවත්. ළමයි මෙහෙමයි. විටමින් කියන්නේ මොකක්ද කියන එකේ නිර්වචනය ඔයා දැනගන්න ඕනේ. විටමින් කියලා කියන්නේ ජීවීන්ගේ වර්ධනයට, ජීවීන්ගේ විකසනයට, ඒ වගේම ශරීරයේ පරිවෘත්තීය ජෛව රසායනික ක්‍රියාවලට උපකාර වන කාබනික සංයෝග විශේෂයක්. එහෙනම් විටමින් කියන්නේ මොනවද? කාබනික සංයෝග විශේෂයක්. මොනවටද උදව් කරන්නේ? ජීවීන්ගේ වර්ධනයට, ජීවීන්ගේ විකසනයට සහ ජීවි දේහවල ජෛව රසායනික ප්‍රතික්‍රියා සිදුවීමට. ඔන්න විටමින් කියන්නේ මොනවද කියන එකට සරල උත්තරේ. ඊළඟට විටමින් වර්ග. ඉංග්‍රීසි හෝඩියේ අකුරු ටිකක් තමයි මේකටත් කියන්න තියෙන්නේ. විටමින් A, විටමින් B, විටමින් C, විටමින් D, විටමින් K. ඔච්චරයි. දැන් ඔය ඉගෙනගත්ත විටමින් ටික ජලයේ දිය වෙනවද නැත්නම් ජලයේ දිය වෙන්නේ නැතුව මේද අම්ලවල දිය වෙනවද කියලා අපි දැනගෙන ඉන්න ඕනේ. ළමයි ඕකෙන් විටමින් කඩේ K අකුරයි A අකුරයි D අකුරයි E අකුරයි. ඒ කියන්නේ විටමින් K, විටමින් A, විටමින් D, විටමින් E. ඕවා ජලයේ දිය වෙන්නේ නැහැ. ඒවා දිය වෙන්නේ මේද අම්ලවල විතරයි. ඔය ටික ඇරුණාම ඉතුරු ටික. ඒ කියන්නේ විටමින් B සහ විටමින් C ජලයේ හොඳට දිය වෙනවා. අනිත් එක විටමින් C ජලයේ දිය වෙනවා කියන්නේ පොතෙන් කටපාඩම් කරන්න ඕනේ නෑනේ. දැන් අපි දන්නවා විටමින් C පෙත්තක් බිව්වොත් එහෙම ඒක ඇඹුල් රහයි. ඊට පස්සේ අපි කියනවා ඔය ඇඹුල් තියෙන පළතුරු කාපුවාම ඒකෙත් විටමින් C තියෙනවා කියලා. එතකොට ඒකේ තියෙන ජලයනේ බහුල වශයෙන්. එහෙනම් එකෙන් පැහැදිලි වෙනවනේ විටමින් C හොඳට ජලයේ දිය වෙනවා කියලා. එයා ළඟම ඉන්න එක්කන B එයත් ජලයේ දිය වෙනවා. ඒ අරුණාම විටමින් කඩේ ජලයේ දිය වෙන්නේ නැහැ. මේ දම්වල විතරයි දිය වෙන්නේ. අපි ඊට පස්සේ බලමු විටමින් A වල තියෙන වැදගත්කම. විටමින් A ළමයි වැදගත් වෙනවා මේ අපේ ඇස්වල දෘෂ්ටි වර්ණක නිෂ්පාදනය කරන්න. හරිද? ඊළඟට විටමින් A වැදගත් වෙනවා සමේ නිරෝගීතාවයට. ඔන්න ප්‍රධාන වශයෙන් වැදගත් වෙන කාරණා දෙක. ඊට පස්සේ අපි දැනගන්න ඕනේ විටමින් A ඉග වුණොත් ශරීරයේ මොන වගේ රෝග ලක්ෂණද ඇති වෙන්නේ කියලා. හරිද? එතකොට විටමින් A හිග වුණොතින් ශරීරය